කතාවට ආවතින් ඔයා අද මාගෙම කරගන්නද රහසක් කියලා කිව්වොත් ඔයා මට මාවෙනම් නුඹේ අග රැජිනිය සදහට මං දෙවරක් නොහිතා සැරෙන් සැරේ කෝලෙන් බල බලා ඇසේ අස්සෙන් බොරුවට එපා වගේ හිඳින්න එපා රවන්න එපා ටිකෙන් ටිකේ අහලෙන් පුරවලා හිතේ හිස්තැන් නුඹ මට හිතක් වටින කෙනා නිසා චුට්ටක් කතාවට ආවොතින් ඔයා අද මාගෙම කරගන්නද රහසක් කියලා කිව්වොත් ඔයා මට මාවෙනම් නුඹේ අග රැජිනිය සදහට මං දෙවරක් නොහිතා චුට්ටක් කතාවට කිව්වොත් ඔයා එතකොට මේ තියෙන්නේ අඹ ගස ලොකු කරත්තකරොම්බ අඹ ගස් මේ දිගටම කරත්තකරොම්බ අඹ ගස් 6ක් විතර තියෙනවා. ඒ වගේ හොඳට වැක් කිරලා ගෙඩි හැදෙනවා. මෙයා කිලෝ 300ක් අනිවාර්යයෙන්ම කන්න මේ අඹ කැඩෙන කාලට. එතකොට මේ කොස් නැති දෙයක් නැහැ වත්තේ. හැමදේම බෝග තියෙනවා. එතකොට මම දැන් මේ පොඩ්ඩක් මේ අර වයසක අංකල් කෙනෙක් වත්තේ නවත්තලා ඉන්නේ. යාට ඉතින් මේ අක්කර 3ක්නේ. සුද්ධ කරගන්න අමාරු. ඉතින් කැලේ පොඩ්ඩක් ඇවිල්ලා තියෙන්නේ දැන් නම්. මේ තියෙන්නේ මේ පාර. එතකොට අඹ මම මේ මෙතන ඉඳලා පටන් ගන්නවා. මේ වත්ත වටේටම මේ තියෙන්නේ මේවා මොනවාද මේ තිබ්බටු වල තියෙන්නේ. හතර අක්කර තුනේම මෙතෙන් තිබ්බටු දිගටම හදලා තියෙන්නේ. මෙතෙන් තිබ්බටු වටේටම තියෙන තිබ්බටු. මේ දෙහි දිගටම වත්තේ වටේටම දෙහිත් තියෙනවා. එතකොට මේ අඹ ගස් මේ පෙර මේ ලයින් එකට තමයි ගහලා තින්නේ. මෙතෙන්ට පටන් ගන්න. මේ තියෙන වටේටම මේ දිගටම මේ අඹ ගස් පෙළට තියෙන්නේ. දිගටම මේ අක්කරේම තියෙන්නේ අඹ තියෙන්නේ. මේ පෙළට දිගටම අඹ තියෙන්නේ. ලයින් එකට තමයි දිගටම ගහලා තියෙන්නේ.